අපි අපේ කාර්යභාරය කරමින් ඉන්නවා. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් දියත් වෙලා තිබෙනවා. වංචා දූෂණ පිළිබඳ පමණක් නෙවෙයි අපරාධ පිළිබඳ පවා පාස්කු ප්‍රහාරය පිළිබඳ පවා පරීක්ෂණ ඉතා විධිමත්ව දියත් වෙමින් මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අපි බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාදරමින් තිබෙනවා. අප්‍රේල් මාසයේ 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකියුතු කණ්ඩායමක් නිදරව් කරනවා. ඉතින් එහෙම ආණ්ඩුවක් හදන්න පුළුවන් කාටද? විතරයි. එහෙනම් ජනතාවට තව තෝරගන්න පාරවල් තියෙනවද? වංචාව දූෂණය නාස්‍ය නතර කරපු පාලනය, දඬුවම් ලබා දීම සඳහා උත්සාහ කරන පාලනය අපි සමත් වී තිබෙනවා. ක්‍රමානුකූලව ලංකාව තුළ නොසැලෙන ආර්ථිකයක් හදන්න අපි ඔබට එක සහතිකයක් දෙන්න. යලි 2021-22 වර්ගයේ තත්වයක් ශ්‍රී ලංකාවේ ඇති වෙන්නේ නැහැ. වැඩිහිටි දීමනාව වැඩි කරා. විශ්‍රාම වැටුප රුපියල් 3000කින් වැඩි කරා. වකුගඩු දීමනාව වැඩි කරා. මහපොළ ශිෂ්‍යාධාර වැඩි කරා. දරුවන්ගේ කෑම වේලක් සඳහා ලබා දෙන මුදල වැඩි කරා. රිමාන්ඩ් බාරේ ඉන්න තරුණ තරුණියන් ඒගොල්ලෝ අපි බලා ගන්න ඕන. හිරේට ගියපුවම බන්ධනාගාරයට ගියපුවම රස්සාවට ගන්න පොලිස් සහතිකයක් දෙන්නේ නැහැ. ඔය හිරේට අපරාධ කරුවේ. ඒ තරුණයන්ගේ මුළු ජීවිතේම අවසන් වෙනවා. අපි බේසර අයවැලේකනේ මුදල් වෙන් කරා මොකටද? බන්ධනාගාරය ඇතුලේ ඉන්න හැකියාව දක්ෂතාවය තියෙන තරුණයන්ට වෘත්තීය පුහුණුවක් ලබා දෙනවා. යා හිරේ ඉඳන් එළියට එන්නේ වෘත්තීය සහතිකයක් එක්ක. රැඳවුම් මධ්‍යස්ථාන වල දරුවෝ ඉන්නේ. අම්මා තාත්තා නැති අසරණ වුණු දරුවෝ ඉන්නේ. ඒ දරුවෙකුට අපි මාසෙකට රුපියල් 5000ක් දෙනවා. ඒක රුපියල් 3000ක් අපි ස්ථාවර ගිණුමකට දාන හැම මාසෙම. ඒක දරුවෙක් විවාහ වුණොත් යන්න තැනක් නැහැ. අපි ආණ්ඩුව තීරණයක් ගත්තා. රැඳවුම් මධ්‍යස්ථාන කියන දරුවෙක් විවාහ වෙනවනම් ඒ හැම දරුවටම රුපියල් ලක්ෂ 10ක් දෙනවා. ගයක් හදාගන්න. බලා ගන්න ඕනේ මිනිස්සු. ඉතින් මෙහෙම ආණ්ඩුවක් කොහෙද හැදිලා තියෙන්නේ? පහුගියද අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. තවනේ පහේ පන්තියට වඩා ඉහළින් ඉන්න සනීප ආරක්ෂක තුවා මාසෙකට 8 ගානේ දෙන්න හැම පාසල් දරුවෙකුටම තීරණය කරන් තියෙනවා. ගෑනු දරුවන්ට. බලා ගන්න ඕන දරුවෝ ආර්ථික ස්ථාවර බවට පත් වෙනකොට ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්න අපි සැලසුම හදනවා. ජනවාරි මාස අපි ඉලක්කයක් දුන්නා. පෙබරවාරි මාස ඉලක්කයක් දුන්නා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. පහුගියද අපි සමාලෝචනය ගත්තා. කියන්න සතුටුයි. ජනවාරි මාස ඉලක්කයක් ඉක්මවා ගිහින් තියෙනවා. පෙබරවාරි මාසයත් ඉලක්ක ඉක්මවා ගිහින් තියෙනවා. ආදායම් උපයනවා. ඒ හැම භාණ්ඩාගාරයක හැම සතයක්ම අපි පරිස්සම් කරලා වියදම් කරනවා. ඒ කියන්නේ කොහෙද මේ රට ඉතාමත් හොඳ දිශාවකට ගමන් කරමින් තියෙනවා. පරිවර්තන සිදු කරමින් තිබෙනවා. ඒ නිසා මේක ආපහු හරවනවද? ආපහු හැරෙන්න ඉඩ දෙන්න ඕනද? නෑ මේක ආපහු හරවන්න බෑ මතක තබා ගන්න.